ඔයා අප්‍රිල් මාසයේ උපන්න කෙනෙක්ද? එහෙනම් ඔයා සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. මුළු රටම සතුටු වෙන, කෝවුලෝ සින්දු කියන, සිංහල අවුරුද්ද උදා වෙන මේ මංගල මාසයේ උපන්න ඔයා හරියට සූර්යයා වගේ. ළඟට આવොත් රස්නේ. හැබැයි පාවිලා ගියොත් ලෝකෙම කළුවරයි. සූර්ය බලය ගුප්ත ශාස්ත්‍රයටත් ජ්‍යෝතිෂයටත් අනුව අප්‍රිල් අයගේ අධිපතියා වෙන්නේ සූර්ය දිව්‍ය රාජයා සහ කතරගම දෙවියන්ගේ සෙම්පති බලය. ඒ කියන්නේ මේ අය උපතින්ම නායකයෝ. තේජස සහ ගිනි බලය. අප්‍රිල් අය ළඟ තියෙන්නේ තේජස සහ ගිනි බලය. මේ අයට බය කියන දේ කෑවිලාවත් නෑ. රිස්ක් එකක් අරගෙන අනිත් අය කරන්න බෑ කියන වැඩක් කරලා පෙන්නන්න මේ අය මාර දක්ෂයි. කටේ බලය. අප්‍රිල් අය ළඟ කටේ බලයක් තියෙනවා. අප්‍රිල් කෙනෙක් තරහ ගිහින් තොට හෙන ගහනවා කිව්වොත් පරිස්සම් වෙන්න. මොකද මේ අයගේ වචනවලට විශ්වය ඇහුම්කම් දෙනවා. කිව්වොත් කිව්ව තමයි. ෆීනික්ස් වගේ නැගිටින අය ජීවිතේ කොච්චර ප්‍රශ්න ඇවිත් වැටුණත් අප්‍රිල් අයව වට්ටන්න බෑ. අලු ගසා දාලා ෆීනික්ස් කුරුල්ලෙක් වගේ ආයෙත් නැගිටිනවා. ඇතුලේ ලාමක හිත. පිටින් බලන කෙනෙක්ට මේ අය පේන්නේ මහා දරදඬු සැර පරුෂ චරිත වගේ. හැබැයි ඇත්තම කතාව දන්නේ ළඟ ඉන්න අය විතරයි. ඇතුලෙන් මේ අය හරිම ලාමකයි. පොඩි ළමෙක් වගේ ඉක්මනට යාළු වෙනවා. තරහා හිතේ තියාගෙන වෛර කරන්න මේ අය දන්නේ නැහැ. බොක්ක දෙන යාළුවෝ. යාළුවෙක්ට කරදරයක් වුණාම තමන්ගේ වැඩ ඔක්කොම පැත්තක දාලා මුලින්ම පැනලා ගහගන්න යන්නේ මේ අප්‍රිල් අය. බොක්ක දෙන යාළුවෝ. නරක පැත්ත දෙවියන්ගෙම පිහිටයි. මේ අයගේ ලොකුම භයානකම දුර්වලකම කේන්තිය. මේ අයට ඉවසීම කියන දේ බෙහෙතකටවත් නැහැ. කේන්ති ගියොත් ඉස්සරහා ඉන්නේ කවුද? තැන මොකක්ද? අදාළම නැහැ. අතට අහුවෙන දේ පොළොවේ ගහනවා. කටින් එන වචන පාලනය කරගන්න බෑ. හැබැයි ඒ කේන්තිය හරියට සෝඩා බෝතලේ කැඩුවා වගේ. යකා නටලා විනාඩි 5කින් ආයෙත් සාමාන්‍ය මිනිස්සයා. හැබැයි ඒ වෙද්දි වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. ඉක්මන් තීරණ අරගෙන පස්සේ පසුතැවෙන එක මෙයාලගේ පුරුද්දක්. ගෙදරට සහ පවුලට බලපෑම. අප්‍රිල් කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර කවදාවත් බඩකින්නේ ඉන්නේ නැහැ. ගෙදර දිනුවට සල්ලි හොයන්න මේ අය මාරගීමක් ගහනවා. පවුලේ බර කරට අරගෙන අදින එන්ජිම මෙයා. මහන්සි වෙන්න මේ අය බය නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබේ ඔය හිත හොඳ කට නරක ගතිය හැමෝම තේරුම් ගන්න නැහැ. හැබැයි ඔබ නැති දවසක තමයි මේ අයට පාළුව අඩුව දැනෙන්නේ. කේන්තිය ටිකක් අඩු කරගත්තොත් ඔබ තමයි මේ ලෝකෙ ඉන්න හොඳම නායකයා. කේන්ති ගිහාම යකෙක් වගේ උනාට පන වගේ ආදරය කරන අපේ අප්‍රියල් චණ්ඩි ටික කමෙන්ට් එකක් දාගෙන යන්න.